සුබ දවසක් කියලා සියලුම දෙනා ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. අදත් පිනරි ඇඹුරි වෙත. ඉතින් අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ මෙන්න මේ විදිහේ කොණ්ඩ බෝල් එකක් සකස් කරගන්නේ කොහොමද කියලා. ඉතින් මේ සඳහා අපිට අවශ්‍ය වෙනවා දිග අඟල් 22ක සහ පළල අඟල් 3.5ක රෙදි කොටසක්. ඉතින් මේක දැන් අපි කපාගෙන ඉවරයි. ඊට පස්සේ මම කරන්නේ මේක හොඳ පිට යටට තියලා කන පිට පැත්තෙන් මෙන්න මේ විදිහට මහ ගන්නවා. ඊට පස්සේ අපි බලමු කොහොමද මේක හොඳ පිට හරවන්නේ කියලා. දැන් අපිට අවශ්‍ය වෙනවා අඟල් භාගයක් පළල අඟල් 5.5ක් දිග ඉලාස්ටික් කොටසක්. ඒක දැන් මම කරන්නේ මේ රෙදි කොටසට ඇතුල් කර ගන්නවා. ඒක මම කරන්නේ මෙන්න මේ විදිහට. දැන් මම මේ ඉලාස්ටික් එකකට මෝට්ටු කරමින් මෙන්න මෙහෙම හොඳින් මහ ගන්නවා. දැන් මම මේක එක පොටක් යටට තියලා අනිත් පොට හොඳට සකස් කරගනිමින් මෙන්න මේ විදිහට මහ ගන්නවා. දැන් ඔයාලට පේනවා ඇති එක මහල ඉවරුණාට පස්සේ කොහොමද පේන්නේ කියලා. හරි. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා මෙන්න මේ විදිහට කපාගත්ත රෙදි කොටසක් පළල අඟල් 1.5යි දිග අඟල් 29යි. දැන් මම මේක අර වගේම හොඳ පිට යටට තියලා කන පිට පැත්තෙන් මහ ගන්නවා මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඒකත් අපි හොඳ පිට හරව ගන්නවා මෙන්න මේ විදිහට.
දැන් ඔයාලට පැහැදිලි ඇති මම කොහොමද ඒක හොඳ පිට හරවගත්තේ කියලා. දැන් මේ තියෙන මම ඒ විදිහට මහගත ලූප් එක. ඊට පස්සේ දැන් මම කරන්නේ දිග අඟල් 4.5ක් සහ පළල අඟල් 3ක රෙදි කොටස් දෙකක් කපා ගන්නවා. මෙන්න මේ විදිහට ඒ රෙදි කොටස් දෙක මම ඊට පස්සේ මහ ගන්නවා. අඟල් භාගයක් මම මේ රෙදි කොටස මෙහෙම නැමුවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට සකස් කර ගන්න ඕනේ. මේ විදිහට සකස් කරගෙන හොඳ පිට යටට තියලා තමයි මේක අපි මෙහෙම නැමුවේ. ඊට පස්සේ අපි මෙන්න මෙතන ඉඳන් මේ පල්ලෙහාට මහ ගන්නවා. අපි අනිත් කොටසත් ඒ විදිහටම මහ ගන්නවා. අඟල් භාගයක් තමයි අපි මේ විදිහට නවන්නේ. ඊට පස්සේ මේ විදිහට සකස් කර ගන්නවා. හොඳ පිට යටට තියලා දැන් අපි මේ විදිහට මහනවා. මේ කොටස් දෙකම එකම විදිහට මේ විදිහට මහගෙන මේ විදිහට තමයි අපිට පේන්නේ මේක මහලා ඉවර වුණාට පස්සේ මේක අපිට මෙහෙම ඇඟිල්ල මෙහෙම දාන්න පුළුවන් දෙපැත්තම හිස් ඒ පැත්ත අපි මහලා නැහැ. ඉතින් අපි අර අඟල් භාගයක් නමපු තමයි මේ ලූප් එක ඇතුළු කරන්න ඕනේ මෙන්න මේ විදිහට. ඒත් එකම මේකේ හරි මැදින් තමයි අපි මේ ලූප් එක මෙන්න මෙහෙම තියාගන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ විදිහට මේ රෙදි කොටස් එකතු කරගන්න මෙන්න මේ විදිහට. එතකොට තමයි අපිට මේක මල් පොට්ටුවක් වගේ ලස්සනට දිස්වන්නේ මහලා ඉවර වුණාට පස්සේ. ඉතින් ඒ කොටසින් මේ විදිහට මහ ගන්නවා. දැන් මොකද කරන්නේ අපි මෙහෙම තියෙන මේ කොටස් මෙන්න මේ විදිහට හරව ගත්තාම ඔයාලට පේනවා ඒක ලස්සනට මැහිලා තියෙනවා කියලා. ඉතින් ඊට පුළුවන් මේකට පුළුන් හෝ මාලා ඉතිරි අයින් කරන රෙදි කොටසක් පුරව ගන්න මේ විදිහට. ඊට පස්සේ මම කරන්නේ මේක ඉදිකටුවට නූලක් දාගෙන අතින් මහ ගන්නවා. එහෙම නැතුව හොත් මේක මේකට එන්න තියෙන පේන තියෙන විදිහට අපිට පේන්නේ නැහැ. ඉතින් ඒ නිසා තමයි මම මේක අතින් මහලා සකස් කරගන්නේ. මේක මම කරන්නේ මෙන්න මේ විදිහට. මේ විදිහට මැහුවම තමයි ලස්සන හැඩයක් එන්නේ. ඉතින් මාළේ වුණාට පස්සේ ඔයාලට බලන්න කොහොමද මේ හැඩේ එන්නේ කියලා. ඒක අපි වට කීපයක් මේ මසා ගනිමින් තද කර ගන්න ඕනේ. දැන් ඔයාලට පේනවා ඇති මහට පස්සේ කොහොමද ඒක පේන්නේ කියලා. අනිත් කොටසත් අපි ඒ විදිහටම මහ ගන්නවා.